ආයුබෝවන් සියලු දෙනාට මම කැලුම් සමරසේකර උසස් පෙළ රසායන විද්‍යාව උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්. මම මේ වීඩියෝ කරන්නේ විශේෂයෙන්ම 2027 ඒ කියන්නේ මේ සැරේ O level වලට පෙනී සිටපු දරුවන් සඳහා. ඉතින් අපි අලුතෙන්ම ක්ලාස් එකක් පටන් ගන්නවා ලබන මාසේ ජූනි මාසේ මුල ඉඳන් ඉතාම සරලව කරන ක්ලාස් එකක්. ඉතින් ඒ ක්ලාස් එක සම්බන්ධව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ඉන්නේ. මේ ක්ලාස් එකේදී අපි තියරි සම්පූර්ණයෙන්ම 100%ක් නිවැරදිව උගන්වනවා. මම ඊට අමතරව ඒ එක යුනිට් එකකට අදාළව අපිට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා පාඩම් 14ක් උසස් පෙළ රසායන විද්‍යාවේදී හදාරන දරුවන්ට. එතකොට මේ පාඩම් 14ටම අදාළ. ඒ කියන්නේ පළවෙනි පාඩම ඉවරුණාට පස්සේ ඊට අදාළ සියලු පසුගිය විභාග ප්‍රශ්න සියල්ලක්ම 1980 සිට මේ දක්වා කියන්නේ ඔයාලා 2027 දරුවෝනේ. එතකොට 2026 වෙනකම් පේපර්ස් විශාල ප්‍රමාණයක් අපි පන්තිය තුළ සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ ක්ලාස් එකේ තියෙන විශේෂත්වය තමයි මාසෙට දවස් 6ක් කරනවා මේ ක්ලාස් එක. හැම ළමයෙක්ම සම්බන්ධ වෙන්න ඕනි. ක්ලාස් එන හැම එක්කෙනාම දවස් 6ක් කරන ක්ලාස් එකක් මාසෙට. සෑම මාසකම පළවෙනි සතියේ සහ අවසාන සතියේ දවස් 2 බැගින් කරනවා. එතකොට මැද සති දෙක එක දවස ගන්න යනවා. එතකොට මේ සම්බන්ධව දැනුවත් වෙන්න ඔය පහත දැක්වෙන WhatsApp නම්බර එකට ඔයාලට පුළුවන් මැසේජ් එකක් එවන්න. එහෙම නැත්නම් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එතකොට සිංහල මාධ්‍ය දරුවෝ විතරක් නෙමෙයි ඉංග්‍රීසි මීඩියම් දරුවන්ටත් අපි වෙනම ක්ලාස් එකක් යනවා. ඒකත් ලබන මාසේ අපි පටන් ගන්නවා. එතකොට ටියුස් ටික අපි හැමෝටම ලැබෙන්න සලස්වනවා. 1980 නම් පසුගිය විභාග ගැටලු අන්තර්ගත ටියුට් එකයි. ඊට අමතරව සියලුම ඒකක සඳහා නිර්මාණය වුණු මොඩල් ක්වෙස්චන්ස් ආදර්ශ ප්‍රශ්න ප්‍රමාණවත් ආදර්ශ ප්‍රශ්න ඇතුළත් සුපිරි ටියුට් එකක් අපි ඩිසයින් කරලා තියෙනවා. ඒක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් සියලුම ඒකක සඳහා සෑම ඒකකයක් ඉවරුණාට පස්සෙම අපි ඊට අදාළ පසුගිය විභාග ගැටලු වගේම සියලුම ආදර්ශ ප්‍රශ්න ප්‍රමාණවත් ආදර්ශ ප්‍රශ්න ඊටාම බේසික් ලෙවල් එකේ ඉඳන් ඔයාලට අවශ්‍ය මට්ටමට එනකම් සියලු පාඩම පුරාවටම ආවරණය වන පරිදි සැකසූ නිබන්ධන තියෙන්නේ, ටියුට්ස් තියෙන්නේ, questions. එතකොට ඒවත් එක්ක අපි ඉස්සරහට යන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේකත් එක්ක එකතු වෙන්න. ඊටාම ලේසියෙන් මම කිව්වා වගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඊට අමතරව සියලු දරුවන්ට අපි පෞද්ගලිකව ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරන්න ඉදිරිපත් වෙනවා. ඒකත් එක්කම ඔයාලට එන ඕනිම ප්‍රශ්නයක් ඊටාම පහසුවෙන් අපිත් එක්ක කතා කරගෙන ඕනිම ප්‍රශ්නයක් මගෙත් එක්ක කතා බහ කරගෙන නිරාකරණය කරගන්න පුළුවන්. ඒ පහසුකම මම සපයලා දෙනවා. ඊට අමතරව කිසිම වෙලාවක ඔයාලට කිසිම කොටසක් බැරුව, ඒ කියන්නේ කිසිම කොටසක යම් කිසි පාර්ට් එකක තිබුණා කියලා හිතන්නකො යම් කිසි අපහසුතාවයක්. එතකොට මගෙත් එක්ක අනිවාර්යෙන් කතා කරගෙන ඒක निराකරණය කරගන්න ඕනේ. මම ක්ලාස් කරනකොට සාමාන්‍යයෙන් එහෙම ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ තාක් ළමයිට එහෙම උනේ නැහැ. චූටි දෙයක් වුණත් අනිවාර්යෙන්ම ඒක निराකරණය කරගෙන තමයි පාඩම ඉස්සරහට යන්න ඕනේ. එහෙම තමයි ඔයාලට ඔයාලා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න වැඩ කරන්න ඕනේ. ඉතින් සියලුම දරුවන් කෙරෙහි පූර්ණ අවධානය මම යොමු කරනවා.
ඊට අමතරව ඔයාලට පුළුවන් ඕනිම වෙලාවකදී ඕනිම ගැටලුවක් මගෙත් එක්ක සාකච්ඡා කරගන්න. ඊටාම පහසුවෙන් ඔයාලට පුළුවන් මේ ක්ලාස් එකට ජොයින් වෙලා ඔයාගේ රසායන විද්‍යා දැනුම ඊටාම හොඳ මට්ටමකට ගේන්න. රසායන විද්‍යාව කියන්නේ හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒකේ තියෙන සංකල්ප අපි හරියට ඔළුවට ගන්න ඕනි, තේරුම් ගන්න ඕනි. මොකද උසස් පෙළට එන දරුවෙක්ට තියෙනවා විශාල බලාපොරොත්තුවක්. ඔයාලට විතරක් නෙමෙයි දෙමව්පියන්ට පවා. ගොඩක් වෙලාවට අපේ රටේ දෙමව්පියෝ දරුවෙක් හදන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට. ඒ ඉන්වෙස්ට්මන්ට් එක චූටි කාලේ ඉඳන් පුළුවන් තරම් යහපත් දේවල් ඔයාලට දීලා ඒ යම් තැනකට ගෙනල්ලා තියෙනවා. එතකොට ඒ පාසල් අධ්‍යාපනයේ ඊටාම වටිනාම අවුරුදු 2 නැත්නම් 2.5 තමයි උසස් පෙළ කියන්නේ. ඒ උසස් පෙළදී විශාල පිරිසක් මේ එක්සෑම් එකට මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් කෙමිස්ට්‍රි කරනවා එක අවුරුද්දකට එක්සෑම් එකට වාඩි වෙනවා 80000ක් විතර. 80000ක් විතර. ඒ කියන්නේ 108ක් විතර තමයි කෙමිස්ට්‍රි වලට ඒ එකක් ගන්නෙ. හරි. ඒ කියන්නේ 8000ක් වගේ පිරිසක් දල වශයෙන්. එතකොට 108ක් 10ක් අතර අගයක් තමයි ඒකට යන්නේ. ඔතනින් 30000ක් විතර ෆේල් වෙනවා. හරි. එතකොට ඒ හරි විදිහට දැනුම දෙන නිවැරදි දැනුම හරි පිළිවෙලකට ඊටාම සංයමයකින් උගන්වන කෙනෙක් ගාවට ඔයාලා යන්න ඕනේ. ඊට අමතරව දැනුවත් කරන්න ඕනේ මේ ක්ලාස් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ Zoom meetings වලින් live sessions තමයි තියෙන්නේ, recordings නෙමෙයි. ඒ ගැනත් දැනුවත් කරන්න ඕනේ. මොකද දිවයිනේ ඕනිම ප්‍රදේශයක ඉන්න දරුවෙක්ට පුළුවන්. ඒක නිසා ඊටාම පහසුවෙන් සම්බන්ධ වෙන්න. ඔයාලට පහසු වෙලාවට තමයි තියෙන්නේ. අපි ඒක දැනුවත් කරන්නම් අපේ ක්ලාස් එකත් එක්ක ජොයින් වුණාට පස්සේ. ඒ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. එහෙමනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු.